හොඳයි පුතේ වෙඩි තියන්නද හදන්නේ උඹ? ආනා කෑ ගැහුවොත් අම්මා දැන් ඉතින් අම්මා මතක් වෙන වෙලාව තමයි උඹට. අම්මගේ අම්මා ආච්චියේ අම්මගේ අම්මා ආච්චි නැතුනේ නැන්දම් මේ අල්ලන් ඉන්න අමාරු නම් කියන්නේ මමත් වෙන්න උදව් වෙන්න. දෙන්න එක්ක දැන් අල්ලන්න තමයි කල්පනාව නේ. අපත්තියේ බලහංකෝ විඳින දුකක් මුන්ද මාව උඩට යවලා. එහෙනම් වැඩි. ඔය එහෙම නෙමෙයි. අලියේ කරක් දිමියේ කැටි ගහද්දිගේ. මුංගේ වත්තේ දැන් අලිය අරන් දිමි යන්නේ ගද්දිගේ. හයි. ඈ අනේ. කවුද මේ අපේ තැන් වල ගහලා ගෝරනාඩු කරන්නේ? රසට පිණි බබා මෝරණ කකුළු මලේ. මතට ඉඳ මුතු කුඩයති. අම්මපා. කකුළු තන. අනේ ඵලයන්. අනේ නිකන් හිටන් ගඩොලා. උඹ එන්න බා අපේ පැත්තේ. පස්සේ මහලා අරිනවා රට. නවේ රයි කියලාද? මොන්ට ඒ තරම් බඩු කෑල්ල උඹ. වැඩිය කෑ ගහන්න එපා. ඇයි? උගේ සියපුර හංගඩු ගහනවා. හොඳයි පුතේ ගෙදර නෝනට අඳුන ගන්න. ඈ පස්සේ බලලා තමයි හොඳ මාව අඳුර ගන්න දැන්. අනේ නිකන් හිටන් රට දිමියා. පොල් ඩොගා. අනේ නිකන් හිටන් බතල කොටේ. අනේ ඵලය යන්න. එහෙම නෙමෙයි. හතර ඉලක්කම. හතේ ඉලක්කම. ඔය හතර අරින් පැත්තට ඉඳලා. ඒකත් ඒ පැත්තට. එහෙම නෙමෙයි. අපි කවුරුණත් කවන්නේ අපේ ගෙදරට ආව මිනිහ ගිතලාම වාඩි කරව ගන්න. අපයි ඉතින් ලොකු දෙයක් වාඩි කරව ගන්නක මොකද මේ හිතන් ඉන්නත් ටිකක් අවිනිශ්චිතයි. අමාරුයි කියලා මට තේරුණා ආපු එමට. ඈ ඒකනේ liver වගේ. ඒවා දන්නේ නැහැ කියලා ඒට මෙහෙට කරකවන්න එපා ඔක වැනේ. මට තමයි. එහෙම නෙමෙයි. දැන් ඉතින් වාඩි වෙන්න ඕන. අදම්ම වාඩි වෙන්න ඕනද? අප වාඩි වෙන්න නෙන්න කියන්නේ. මොකද ඉතින් ඔච්චර කෑ ගහන්න ඕනේ කිව්වනම් වාඩි වෙනවා. ඉතින් වාඩි වෙන්න. දැන් වාඩි වෙන්න නේ. අප මේ පුත්තලම් බූරුවට කියන දේ වෙන්නේ ඒක. වාඩි වෙන්න නෙන්න කියන්නේ. වාඩි වෙන්න. මරු මිනිහට වාඩි වෙන්න කිව්වේ. ඌ මොනවාද හතර වටේ ඉන්න වාඩි කරනවද කොහෙද? ඒ ඔහෙට වාඩි වෙන්න කිව්වේ. මම මේ ඔහෙට වාඩි වෙන්න කිව්වේ. මට වාඩි වෙන්න කියලාද කියන්නේ? ඔව්. වාඩි වෙන්න නේ ඕනේ. වාඩි වෙන්න නෙන්න ඕනේ. වාඩි වෙන්න දන්නේ. නිත්‍යකින් මල මක බුණා. ඇත්ත කියන්න බොරු කියන්න බිම ඉඳ ගන්න ඕනේ නෑනේ. අපෝ මං උදේ පහන්දර අල්ලගත්තේ මං වාඩි වෙන්නවත් දන්නේ නැති කඩොලෙක් නේ. ඒක තමයි මාත් අල්ලගත්තනේ රට දිනියෙක්. මං අල්ලගත්තනේ පොලොස් කොට්ටෝරුවෙක්. දැන් මමටම වාඩි වෙන්න කියලා දෙනවද? වාඩි වෙන්න කියලා දෙන්න. වාඩි වෙන්න කියලා දෙනවා. අන්න හොඳයි. දැන් එක කකුලක් නමන්න. වාගේද? ඔහෙගේ. වාගේද? ඔව්. දැන් කකුල කෝකද පය කෝකද? දෙකෙන් එකක්. ඕන්නම්වා. අනික කලබල වෙන්න එපා. නෑ මං කලබල වෙන්නේ. දැන් අනික කොහොම තමයි පුතේ අපේ පැත්තේ බල්ලෝ චූ කරන්නේ. බල්ලෝ චූ කරන්නේ? නවත්තන්න. නෑ නවත්තපන්. කොහොම ගියොත් උඹ පයි යනවා ගෙදරට. දැන් කකුල් නමන්න කිව්වම වාඩි වුණාද? නෑ මම බැලුවේ ජොයින්ට් වැඩද කියලා. මොකද වැඩ එකක් කියලා වුණා. ඒ ජොයින්ට් එකට ඉවරද වැඩේ? ඒ ජොයින්ට් එකට ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙන බලමු ඉතින් ක්ලේම් එක පාස්. දනිත් එකෙන් නමාගෙන පාත් වෙන්න. දැන් මොකද කියන්නේ? දනිත් එකෙන් නමාගෙන පාත් වෙන්න. නමාගෙන පාත් වෙන්න. ඔව්. දැන් මොකද කියලා කතා කරන්නේ? නමාගෙන පාත් වෙන්නලු. ආන්න පාත් වෙන්න. මේ ගානට. තව ටිකක්. මේ ගානට. තව ටිකක්. අයියට මේ ගානට. තව ටිකක්. එමුකෝ. ඔයාට කොච්චර පාත් කරත් මදින්නේ? යකෝ පාත් වෙන්න මේ වාඩි වෙන්න. යකෝ මේ බල මක මුණට කොච්චර පාත් කරත් මදින්නේ? මට කොහොම හරියට එන්ටර් වෙන්න ඕන පාත් වෙලා. දැන් පාත් වෙන්න ඕනේ. පාත් වෙන්න ඕනේ. අපෝ ඇත්තටම ජොයින්ට් එක ගිහිල්ලාද කොහෙද පාත් වෙන්නේ? අම්මෝ. දැන් මාරු. දැන් හරිද? දැන් සෝක් නිකන් ෆ්ලැට් එකට ගියා වගේ. දැන් තමයි වැඩේ හැබැයි. ඈ බැරි වෙලාවක් මේ පැත්තේ හොට්ටින් එකක් ගියෝ. මොකෝ වෙන්නේ? අර පරිප්පු එකේ තිබ්බ කරපින්ටරට මූණ හිටිනවා මුන්දලා. හොඳට ওই පැත්තෙන් නම් අරින්න එපා පුතේ. අම්මෝ සමීපයක්. ওই පැත්තෙන් ඔහෙට මේ වෙලාවේ හත්ින් එකක් ගිහුව මුන් දෙන්න
අයියත් උස්සගෙන දුවන්නේ ගෙදර. අයිනේ උස්සන් ගියක් කවන්න අපිට මාත් කියලා බලනවා. ඕ එහෙම නෙමෙයි හලෝ. හලෝ ඕම හරියන්නේ නැහැ. වාඩි වුණාද බං? තාම වාඩි වුන්නේ නැහැ. මම හත්තිලම් වයි. දැන් දාන්න එක කකුලක් ඉස්සරහට. කකුලක් ඉස්සරහට. කොහොමද? මුකලගේ මැද සදහලා පදලා කුඩු වියා තුම්මල ගදාලා දලා තිබුණු යකට ගද මුදාලා සියලු දුකට දල රචකා වඩාලා සතවසක මල ගදරක දිතියක දුකලකට වග ගෙලි කර හිතපතිනි දෙවියන්ගේ අනදලක දුදලකට දුස කරපා අන්දාදු දුහෙල නවනලු බලන්නා බන්දාලක් වටින ඉන්දාවක් උනේ මේකමට කොයින්දා ගෙන්දාගෙන වරෙන්දල රජ ආගතන තමරු ගේ වැදෙනා කල කුමරෝ මෙතන දවුර බීනා කොට නතර නොවි අහිලක වෙද බාපු කරෝ නිතර මෙයා දුරාට දෙක එනේ දැන් ඉතින් කොහොම අපේ අම්මා කියලා තියෙන පුතේ උඹ කාපු බීවුදා නම් ඉන්න එපා නාපලංග ඉන්නෙත් නැති එකේ උඹට ඉන්න එපා. ඔව්. කාපු වරෙන් කියලා මම යනවා එහෙනම්. කොහෙද යන්න හදන්නේ? කාපු තැන ඉන්න එපා හොඳ නැහැ. යකෝ මු කාලා මාරු වෙන්නනේ හදන්නේ ඒ ගමන. මොකද කිව්වේ? යකෝ කාලා මාරු වෙන්නද කල්පනාව? ඈ මොකටද යනවා මිසා? එහෙම කන්න කෑවට පස්සේ යන්න බෑ. කාටද යන්න බෑ? බෑ බෑ. පුදුම සෑමක් වුණා. යකෝ